නමෝ බුද්ධාය. මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාටම සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ දවසක්. අද අපි අහන්න යන්නේ කර්මය ගැන කියවෙන හරිම ලස්සන කතාවක්. හැබැයි ඉතින් මේ කතාව ලස්සනයි කියවට පව්වල ආදීනව ගැන තමයි කියවෙන්නේ. සමහර සිද්ධි සාමාන්‍ය සිද්ධි කියලා අපිට මතු පිටින් පෙනුනට ඒක ඇතුලේ අපි නොදන්න සසරේ කර්ම විපාක හැංගිලා තියෙනවා. මේ කියන කතාවත් ඒ වගේ එකක්. දවසක් ස්වාමින් වහන්සේලා කීප නම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දෙවුරම් විහෙර බලා පිටත් වුණා. ස්වාමින් වහන්සේලා නැවින් තමයි ගමන ගියේ. ඉතින් එකපාරට මේ විදිහට යද්දි මහ මුහුද මැද නැවතුණා. මොනවා කරලවත් තියාගන්න බැරි වුණා. නැවේ මිනිස්සු හොඳටම කලබල වුණා. ඉස්සර ඉන්දියාවේ විශ්වාසයක් තිබුණා මහ මුහුද මැද නැවක් යන්න බැරිව නතර වුණොත් ඒකට හේතු වෙච්ච පෞකාර කෙනෙක් නැවේ ඉන්නවා කියලා. එයාව මුහුදට බිඳුන්නට පස්සේ තමයි ආපහු නැව යන්න පුළුවන් කියලා මතයක් තිබුණා. ඉතින් නැවේ මිනිස්සු කිව්වා කවුරු හරි පෞකාරයෙක් මේ නැවෙත් ඇති. අපි යාව හොයාගන්න ඕනේ කියලා තුණ්ඩු දාමු කියලා කට්ටියම කතා වුණා. ඉතින් එක එක්කෙනා තමන්ගේ නම ලියලා වතුර තැටියකට ඒ තමන්ගේ නම ලියපු කොලේ දැම්මා. ඊට පස්සේ එක තුණ්ඩුවක් විතරක් වතුර යටට ගියා. අනිත් තුණ්ඩු ඔක්කොම ජලයේ පා වුණා. ඒ කවුද කියලා අරගෙන බලද්දි කපිතාන්ගේ බිරිඳගේ නම තමයි තිබ්බේ. මේක වෙන්න බෑ කියලා හිතලා ඒ කට්ටිය තුන් වතාවක්ම තුණ්ඩු දැම්මා. හැබැයි තුන් වතාවම අහුනේ අර කපිතාන්ගේ බිරිඳගේ නම තමයි. ඒ නිසා ඒ කට්ටියම තීරණය කළා එහෙනම් මේ තමයි පෞකාරිය කියලා. බලන්නකො කොහොමද කර්මයේ ගානට කරගිලා එන හැටි. හරි පුදුමයි. විපාක විඳින්න ඕනි කෙනා ගානට තෝරලා දෙනවා. බැලූ බැල්මට නම් ඇයි පෞකාරය කියලා කාටවත් හොයාගන්න බෑ. ඇය ඊටාම ලස්සනයි. හරිම පින් පාටයි. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් අපි මොකද කරන්නේ කියලා මිනිස්සු කපිතාන්ගෙන් ඇහුවා. ඔව් කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් නමුත් මට මේ කරන්න සිද්ධ වෙනවා. මේ මගේ බිරිඳ. නමුත් මහ ජනයා වෙනුවෙන් මට මගේ බිරිඳ අත්හරින්න වෙනවා කියලා කපිතාන් අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ කතාව ඇහුණට පස්සේ කපිතාන්ගේ බිරිඳට හොඳටම මරණ බය ඇති වුණා. අනේ මගේ පණ බේරා දෙන්න කියලා ස්වාමියා ළඟ වැඳ වැටුණා. ඊට පස්සේ කපිතාන් කියනවා සුන්දරි හැමෝම වෙනුවෙන් මට මේ තීරණය ගන්න වෙනවා. දැන් වෙන කරන්න දෙයක් නැහැ කියලා. කපිතාන් සේවකයන්ට කතා කරලා කිව්වා බිරිඳව මුහුදට බිල් දෙන්න කියලා. ඉතින් සේවකයෝ මොකද කරේ? ඇයගේ බෙල්ලේ ලණුවක් බැඳලා ගලක ගැට ගහලා මුහුදට විසික් කළා. සුළු මොහොතයි ගියේ ඇය මුහුදේ ගිලී යනවත් එක්කම නැව පණ ගැන්නුණා. සුවසේ මිනිසුන්ට පිටත් වෙන්න පුළුවන් වුණා. හැබැයි හැමෝගෙම හිතවල මහා වේදනාවක් ඇති කර දෙන්න මේ සිද්ධිය හේතු වුණා. ඒ නැවේ හිටපු ස්වාමින් වහන්සේලා මේ විච්ච සංවේදී සිද්ධිය ගැන භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා දැනගන්න ඕනී කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ සිද්ධිය කියා හිටියා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධියේ හැංගිලා තිබ්බ කර්ම විපාකය හරිම අපූර්වට සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් විස්තර කරලා දුන්නා. ඔය කාන්තාව ඉස්සර බරණැස නුවර එක්තරා පවුලක බිරිඳක් වෙලා හිටියා. ඒ ගෙදරම බල්ලෙකුත් හිටියා. ඔය බල්ලා අර බිරිඳට හරි ආදරෙයි. ඇය වතුර ගේන්න යද්දී, කුඹරට යද්දී, පලාකොළ නෙලන්න යද්දී යන තැන අර බල්ලත් පස්සෙන්ම යනවා. ඉතින් මොනියම් හේතුවක් නිසාවත් ඒ බල්ලයි බිරිඳ පස්සෙන් යන එක නම් නතර කළේ නැහැ. මේ ගමේ හිටපු කොල්ලෝ මොකද කළේ? ඒ කෙල්ලට ඒක දැකලා විහිළු කරන්න පටන් ගත්තා. අපොයි මේ බල්ලෙක් කියන්නේ බලු වැද්දියක් වද්ද? එහෙනම් අපටත් මස් ඩිංගිත්තක් ලැබෙවි නේද කියලා විහිළු කරා. ඒක ඇහුවට පස්සේ අර කාන්තාවට හොඳටම ලැජ්ජා හිතුණා. ගල් වලින් ගහලා කොච්චර එළියවත් ඌ යන්නේම නැහැ. කැරකි යහපව් ඇයි පස්සේම එනවා. ගහලා එලවද්දිත් ඉතින් ඇයි මේ බල්ලා මේ කෙල්ල පස්සේ එන්නේ? පුදුමේ කියන්නේ ඒ බල්ලා වෙලා ඉපද සිටියේ මීට ආත්ම භාව 3කට කලින් ඇගේ ස්වාමියා වෙලා හිටපු කෙනා. බලන්නකෝ ඒකෙත් හැටි. අපි පස්සෙත් එහෙම අය කී දෙනෙක් නම් එනවා ඇද්ද? කවුද දන්නේ? අපි හොරතේයට ගෙදර හදන බල්ලොත් එහෙම අපේ පෙර ඥාතිද කියලා. ඒක අපිට නම් හොයාගන්න බැහැ. ඉතින් ඒ නිසා තමයි මේ බල්ලට ඒ ආදරේ අත්හැර ගන්න බැරි වුණේ. නමුත් මේ බිරිඳට මේ බල්ලව පේන්න බෑ. ගහනවා බනිනවා. හැබැයි බල්ලගේ ආදරේ නම් වෙනසක් නැහැ. දවසක් මේ බල්ලගෙන් නිදහස් වෙන්න ඇය උපායක් කල්පනා කළා. ඇය එදා ස්වාමියාට බත් අරගෙන යද්දී වැල්පොටක සූදානම් කරගෙන වතුර කලයකුත් අරගෙන තමයි ගියේ. ඇය පිටත් වෙලා යද්දී බල්ලත් පස්සෙන්ම ආවා.
ඇය මොකද කළේ? ස්වාමියාට කෑම එක දීලා එන ගමන් වතුර වලක් ළඟට ගිහින් "මෙහි වරෙන් මගේ පැටියෝ" කියලා ආදරෙන් බල්ලට කතා කළා. මෙතෙක් කල මිහිරි වචනයක් ඇසීමට පුල පුලා බලා සිටි බල්ලට හරීම සතුටුයි. ඌ වලිගේ වනමින් ඈ වෙත එක පිම්මේ දුවගෙන ගියා. ඈ බල්ලගේ බෙල්ලේ වැල් පොට බැඳලා කලේ කටේ අනිත් කෙළවර බැඳා. ඒ කරලා ඒ බල්ලා වතුරට තල්ලු කළා. ඊට පස්සේ බල්ලා වතුරේ ගිලිලා මරණයට පත් වුණා. දැන් ඉතින් මේ බල්ලයි කරදර ඉවරයි කියලා හිතලා ඈ සතුටට පත් වුණා. හැබැයි සතුට තිබ්බේ ටික කාලයයි. මරණින් පස්සේ ඒ කරගත්ත පාපය නිසා ඈ නිරිය ගියා. ගිහින් ගොඩාක් දුක් විඳලා සිය වතාවක්ම ජලයේ ගිලිලා මරණයට පත් වුණා. මේ ජීවිතෙත් කපිතාන්ගේ බිරිඳ වෙලා වතුර ගිලිලා මේ යන්න සිද්ධ වුණා. ඔන්න ඔය විදිහට මේ භාග්‍යවත් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිතාන්ගේ බිරිඳේ කර්ම විපාකය සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ලෝකයට එලි කළා. ඉතින් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාක ලෝකෙට එලි කළේ සියලු සත්වයන් පාපයෙන් ගලව ගන්න. පව්වල විපාක මොන වගේ දුක් ගෙන දෙනවද කියලා තීරුම් කරලා දෙන්න. ඉතින් ඒ නිසා අපි සියලු දිනාටත් පව් වලින් වළකින්න මේ කතාව උපකාරයක්ම වේවා. ඔයාලා හැමෝටම තිරුවන් සරණයි.